අයිබෝවන් මම අද කතා කරන්නට යන්නේ අපූර්වම මාතෘකාවක්. ඔගොල්ලෝ ගුවන් යාන ගමන් කරනවා දැකලා තියෙනවා. ඒ වගේම ජෙට් යාන ගමන් කරනවා දැකලා තියෙනවා. ගුවන් යාන දකින්නට වඩා ජෙට් යාන ගමන් කරනකොට දකින්න වෙනසක් තියෙනවා. ඒ තමයි ජෙට් යානේ ගමන් කරනකොට අපි දකිනවා දුම් දාගෙන යනවා වගේ. ඇත්තටම මේ ජෙට් යානයක් දුම් දානවා වගේ පේන්නේ ඇයි? ඇයි ඒක ගුවන් යානයක පේන්නේ නැත්තේ? ඒක ජෙට් යානයේ දෝෂයක්ද? එහෙම නැත්නම් වෙනත් විශේෂ හේතුවක්ද? මේ ගැන එක එක්කෙනා එක එක කතා කියනවා. විවිධ අදහස් තියෙනවා මම දැකලා තියෙනවා. අපි බලමු මේකේ නිවැරදි අදහස මොකක්ද කියලා. දැන් මම මේ විස්තරය ඔබට කියා දෙන්නයි යන්නේ. මම හුඟක් වෙලාවට දැකලා තියෙනවා අදහස් දක්වලා තියෙනවා. ඒ අදහස් හුඟක් ඒවා පිළිගන්න පුළුවන් මට්ටමේ ඒවා නෙවෙයි. එහෙනම් අපි වීඩියෝට යමු. අපි දන්නවා අපි පාවිච්චි කරන විවිධ ඉන්ධන වර්ග තියෙනවා. එක එක විදිහේ ඉන්ධන වර්ග තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ඔබ දන්න අපි පාවිච්චි කරන ඉන්ධන වර්ග කීපයක්. මේකේ ඔබට පේනවා මේ පෙට්‍රල් තියෙනවා. භූමි තෙල් තියෙනවා. ඩීසල් තියෙනවා. ඊට පස්සේ LP වායුව කියන්නේ ගෑස් ලිපේ පාවිච්චි කරන වායුවක් තියෙනවා. මෙතේන් එහෙම නැත්නම් අපි කියන්නේ ජීව වායුවක් තියෙනවා. දරක් තියෙනවා. ඊනකට ඉටිපන්දන් වල එහෙම හම්බ වෙන ඉටිත් තියෙනවා. එතකොට මේ අපි දන්න දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඒවා හැදිලා තියෙන්නේ මොනවෙන්ද කියලා අපි බලමු. මේ තියෙන අඩංගු මූලද්‍රව්‍ය කියලා තියෙන්නේ ඒවා හැදිලා තියෙන්නේ මොනවෙන්ද කියලා. ඒවා හැදිලා තියෙන්නේ ඔබට පේනවා මේකේ මෙහෙම මේ තියෙන C අකුරෙන් කාබන්. එතකොට මේ හැම එකම වගේ හැදෙන ප්‍රධානම මූලික වෙන දෙයක් තමයි කාබන්. ඊළඟ මේ H අකුරෙන් තියෙන්නේ. H අකුරෙන් තියෙන ඒවා ඉදි කියවෙන්නේ හයිඩ්‍රජන්. එතකොට පේනවා ඇති මේ ඉන්ධන හුඟක් ඒවායේ ඔක්කොම වගේ හැදිලා තියෙන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි කියන මූලද්‍රව්‍ය එකතු වෙලා. අපි කියනවා මේ කාබන් හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය වලින් එකතු වෙලා හැදෙන ඒවාට කියනවා හයිඩ්‍රෝකාබන කියලා. ඒතර අපි දකින්න හුඟක් වාහනවල ගෑස් ලිපේම පාවිච්චි වෙන්නේ හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන. ඒකට හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද කියලා පැහැදිලිනේ. දැන් අපි බලමු හයිඩ්‍රෝකාබන් එකක් දහනය වෙනවා කියලා. මොකද්ද දහනය වෙනවා කියන්නේ? දහනය වෙනවා කියන්නේ පිච්චෙනවා කියන එක. ගිනි ගන්නවා ඇවිලෙනවා කියන එක. එතකොට මේ රූපේ පේනවා වගේ යම් දෙයක් දහනය වෙන්න පුළුවන්. ඇත්තටම දහනය කියන එකේදී වෙන්නේ මොකද්ද? මේ දහනය කියන එකේදී වෙන්නේ මේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් කියන වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරන එක වෙන්නේ. ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරන එක. හැබැයි ඒකෙදි මේ තාපය ආලෝකය වගේ ශක්තිය නිකුත් කරනවා. ඒතකොට තාපය ආලෝකය වගේ ශක්තිය නිකුත් කරමින් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන එකට අපිට දහනය වෙනවා කියලා කියන්න පුළුවන්, පිච්චෙනවා කියලා කියන්න පුළුවන්. වාහනයක එන්ජිම ඇතුලේ සිද්ධ වෙන්නේ අපි අර කිව්ව ඩීසල් පෙට්‍රල් වගේ ඒවා දහනය වෙන එක තමයි. ඒ දහනය වීමේ ප්‍රතිඵලයක් විදියට ඇති කරන තල්ලු කිරීමේ බලයම පාවිච්චි කරලා තමයි වාහනයක් ඔය අවශ්‍ය විදියට චලනය සිද්ධ කරගන්නේ. ඒකටත් මේ ඔක්සිජන් වායුව පාවිච්චි වෙනවා. වාහනයක පාවිච්චි වෙන ඉන්ධනය අපි දන්නවා හයිඩ්‍රෝකාබන වර්ගයට අයිති. මේ රසායනික සමීකරණයෙන් අපි දන්න සරල හයිඩ්‍රෝකාබනයක් දහනය වෙන හැටි පෙන්නලා තියෙනවා. ඔන්න බලා ගන්න. මේ තියෙන්නේ මීතේන් එහෙම නැත්නම් මෙතේන් කියන හයිඩ්‍රෝකාබන් එක. එතකොට මේ තියෙන කාබන්, මේ තියෙන හයිඩ්‍රජන්. හරි? එතකොට දහනය වෙනවා කියලා කියන්නේ මං කියවනේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා කියලා. එතකොට මේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හැදෙන්නේ මොනවද? මේ එනර්ජි ඒ කියන්නේ ශක්තිය හැදෙනවා. තාප ශක්තිය, ආලෝක ශක්තිය හැදෙනවා. ඒකින් අපි ප්‍රයෝජන ගන්න. එතකොට දහණයෙන් ඒක. ඊට අමතරව හැදෙනවා මෙන්න මේ තියෙන CO2 කියලා CO2 කියලා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව හැදෙනවා. ඊට පස්සේ මේ තියෙන H2O. මොකද්ද මේ H2O කියලා කියන්නේ ජලය. හොඳට මතක තියාගන්න. එතකොට හයිඩ්‍රෝකාබන් එකක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ දහනය වෙනකොට හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් කියන වායුවයි ජලයයි. ජලය කියනකොට දියර නෙවෙයි මේක හැදෙන ජල වාෂ්ප. මේ G අකුරෙන් දාලා තියෙන ඒකයි. ජල වාෂ්ප හැදෙන්නේ. මොකද එන්ජිම ඇතුළ හුඟක් රස්නේ ඒකින්ද ජලය වාෂ්ප විදියට තමයි හැදෙන්නේ. එතකොට වාහනයක දුම් බටේ අපි කියන සයිලන්සරෙන් මේ කාබන් ඩයොක්සයිඩ් වායුවත් ජල වාෂ්පත් එළියට යනවා.
මේ ශක්තිය අරගෙන වාහනේ ඒ චලනය සිද්ධ කරගන්නවා. අපිට ඕන නම් ඔප්පු කරලා වෙන්නන්න පුළුවන්. එතකොට අර හයිඩ්‍රෝකාබනයක් වගේ එකක් දහනය වෙනකොට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා කියලා. එහෙනම් එම් පෙන්වන්න පුළුවන් පුංචි ක්‍රියාකාරකමක් තමයි මේ තියෙන්නේ. මේකේ මං හයිඩ්‍රෝකාබනයක් වෙනකොට අරගෙන තියෙනවා ඉටිපන්දමක් මේ තියෙන්නේ. එතකොට ඒක පත්තු වෙනවා පේනවා. ඒ කියන්නේ දහනය වෙනවා. එහෙනම් එතනදී හැදෙනවා ඇති අර මං කිව්ව දේවල් හැදෙනවා ඇති. හැදුනවද නැති කියලා බලන්නනේ අපි මේ යන්නේ. ඒ හින්දා ඒ හැදිලා පිට වෙන දේවල් ටික එකතු කර ගන්න ඕනේ. ඒකට තමයි මෙතන මේ පුනීලයක් දාලා තියෙන්නේ මේ. පුනීලයක් තියෙනවා. ඒ පුනීලෙන් ඒවා එකතු කරගෙන මේක බටයක් දිගේ ඇරයි යනවා. අරන් ගිහිල්ලා මෙන්න මේ යූ නලය කියලා එකට දාලා තියෙනවා. ඇයි මේ යූ නලය කියලා එකට දාලා තියෙන්නේ? මේ යූ නලය කියන එක ඇතුලේ මෙන්න මෙතන මේ ඔබට පේනවා නිල් පාටට જાතියක් තියෙනවා. මේවට කියන්නේ කොපර් සල්ෆේට් කියලා. සාමාන්‍ය විවාරයේ අපි ඒකට කියනවා පල්මානික්කම් කියලා. මේවා සාමාන්‍ය නිල් පාටයි. මේක රත් කරොත් එහෙම ඒකේ තියෙන ජලයේ වාෂ්ප වෙලා ගිහිල්ලා සුදු පාට වෙනවා. එතකොට මේ කොපර් සල්ෆේට් එහෙම නැත්නම් පල්මානික්කම් දාන්නේ මේ වතුර නැති සුදු පාට එක. ඒක මේ යූනලේ වගේ එකේ වතුරට දාලා තියෙනවා. ඒ කරලා ඒ යූනලේ වගේ එක වතුර භාජනයක් ඇතුලේ තියලා තියෙනවා. මේ සිසිල් ජලය කියලා පෙන්නලා තියෙන්නේ. වතුර භාජනයක් ඇතුලේ තියෙනවා. තේරුණාද? වතුර භාජනයක් ඇතුලේ. එතකොට ඒ මොකද කරන්නේ? මෙහෙන් එන වාෂ්පය මේක ඇතුලෙන් යන්ට හරි ගස්සනවා. ඒක සීතල කර ගන්නවා. එතකොට මේකේ ජලය තියෙනවා නම් ජල වාෂ්ප ජල බිඳු බවට පත් වෙනවනේ. නිකම් එහෙම නැත්නම් කොපර් සල්ෆේට් වලට වතුර එකතු වුණොත් නිල් පාට වෙනවා. අපි මේක කරනවා නම් අපිට පේනවා සුදු පාටට තිබුණ කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා. ඒ කියන්නේ මෙහෙන් ජල වාෂ්ප ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක දහනය වෙනකොට නැත්නම් මේ ඊටිපන්දම දැවෙනකොට ජලයේ එන බව පැහැදිලි. ඊනකට මේ වාෂ්පයම මෙතනින් ගිහිල්ලා මේ හුණු දියර ඇතුලින් යවනවා. මේක ඇත්තටම වතුර වගේ තියෙන හුණු දියර. ඒ කියන්නේ වර්ණයක් නැති හුණු දියර. අර හුණු දිය කරලා තිබ්බම උඩින් වතුර තියෙන්නේ වතුර වගේ. අන්න. මේ හුණු දියර ඇතුලින් කාබන් ඩයොක්සයිඩ් වායුව ගියොත් හුණු දියර කිරි පාටට හැරෙනවා. අපි මේ වාෂ්පය මේක ඇතුලෙන් යවවුවම මේ හුණු දියර ටික වතුර වගේ තිබුණ හුණු දියර ටික කිරි පාට වෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවත් පිට වෙනවා. එහෙනම් පැහැදිලි හයිඩ්‍රෝකාබනයක් දහනය වෙනකොට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා කියලා. දැන් අපි යමු අපේ ප්‍රධාන කතාවට. දැන් ඔයාලට මේ විස්තරي තේරුම් ගන්න ඕනම කරන මූලික කාරණේ ඉවර වෙලා තියෙන්නේ. අපේ ලෝකෙ වටේ තියෙන වායුගෝලයේ හැටි. මේ වායුගෝලයේ එක එක තැන්වල එක එක ස්වභාවයන් හැටි වෙනස් හින්දා වායුගෝලයේ ස්තර කීපයකට බෙදලා තියෙනවා. පරිවර්තී ගෝලය, ස්තර ගෝලය, මධ්‍ය ගෝලය, තාප ගෝලය, බහිර්ගෝලය කියලා. පරිවර්තී ගෝලය කියන මට්ටමේ තමයි අපි දකින ගුවන් යානය හැම යන්නේ. අපි දකින ජෙට් යානය යන්නේ මේ ස්තර ගෝලය කියන එකේ. ගුවන් යානා යන මට්ටම ජෙට් යානා යන මට්ටම කියනකොට ඒ දෙක මට්ටම් දෙකක්. ඒතකොට පොළොව කිට්ටුවෙන් තමයි ගුවන් යානා යන්නේ. ඊට වඩා හුඟක් උඩින් තමයි ජෙට් යානා යන්නේ. ගුවන් යානා යන මට්ටමේදී පරිසරයේ උෂ්ණත්වය චර අඩු නෑ. අපි දන්නවා වායුගෝලයේ කිසියම් මට්ටමක් උඩට යනකල් සීතල වෙනවා. මේ ස්තර ගෝලය කියන එකේ මේ මම මේ අඳින මට්ටමේ වගේ පහළ මට්ටමේ උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් මයින්නවා නම් බිඳුවටත් වඩා අඩුයි. ඒ කියන්නේ ඍණ ගණන්. ඒ කියන්නේ අයිස් මිදෙන උෂ්ණත්වයටත් වඩා හුඟක් අඩුයි. ඒ වගේ මට්ටමකින් තමයි ජෙට් එකක් යන්නේ. තේරුණාද? ගුවන් යානයක් යන්නේ හැබැයි එහෙම වතුර මිදෙන තරම් සීතල උෂ්ණත්වයේ තියෙන පරිසරයක නෙවෙයි. ඒ හින්දා ගුවන් යානයකින් එන්ජිමකින් දහනය වෙලා එළියට එන කාබන් ඩයොක්සයිඩ් එක්කම එළියට එන ජල වාෂ්ප සීතල වෙන්නේ නැහැ. හැබැයි ජෙට් එකක් යන මට්ටමේදී වායුගෝල හුඟක් සීතලයි. ඒ එන්ජිමෙන් එළියට එන ජල වාෂ්ප ඉක්මනින් සීතල වෙනවා. ඒකට චූටි වෙලාවක් යනවා ජෙට් එකෙන් පොඩ්ඩක් දුරට යන කාලෙ. මොකද හැබැයි පරිසරයේ සීතල ඉඳලා ඉක්මනින් මේක සීතල වෙනවා. සීතල වෙනකොටම අපි දන්නවා වෙන දේ තමයි පුංචි පුංචි ජල බිඳු හැදෙනවා. ඒ ජල බිඳු අපිට වලාකුළු විදියට පේනවා. ඒක තමයි මේ ජෙට් එකේ යනකොට මේ පේන්නේ වලාකුළු වගේ හැදෙනවා.
හැබැයි පේනවා ඇති ඒ ජෙට් එක ගාවින් මේක නෑ. දුමයිනවා නම් මෙතනින් එන්න ඉපේ. දුමයිනවා නම් මෙතනින් එන්න ඕන. හැබැයි ඒක ඒ නෑ. මේ ඩිංගක ඈතින් තමයි හැදෙන්නේ. ඒ මොකද අර වාෂ්පය එළියට ඇවිල්ලා සීතල වෙන්න පොඩි වෙලාවක් යනවා. දැන් මේකෙදි අර චූටි ජල බින්දුව එකතු වෙලා වලාකුළු හැදෙනවා. ඒ වලාකුළු තමයි මේ පේන්න තියෙන්නේ. ඊනකනේ මේ දෙවෙනි ඡායාරූපේ බලන්නකො මේ අනිත් පැත්තේ තියෙන එක. ඒකේ බලනකොට මේ යන්නේ ජෙට් එකක්. මේ පහලින් තමයි වලාකුළු පේන්නේ. ඒ කියන්නේ වලාකුළු වලට වඩා හුඟක් උඩින් තමයි ජෙට් එකක් යන්නේ. හරි ජෙට් එක යන මට්ටමේ වලාකුළු නෑ. මොකද එච්චර උඩට ජල වාෂ්ප එන්නේ නෑ. ඊට යටින් ජලයෙන් මිදිලා වලාකුළු හැදිලා වැස්ස හැදිලා වැටෙනවනේ. එතකොට මේ ජෙට් එක යන්නේ හුඟක් සීතල පරිසරයේ. ඒ හින්දාම තමයි ජෙට් එකෙන් එළියට අර ඉන්ධනය දහනය වෙලා එනකොට කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප වහාම කුඩා ජල බිඳිති බවට පත් වෙලා වලාකුළු හැදෙනවා. ඒ වලාකුළු තමයි අපිට පේන්නේ. ඒ හින්දා ජෙට් එකකින් එන්ජින් එකකින් එළියට එන්නේ දුම එහෙම නෙවෙයි. හොඳට මතක තියාගන්න ඒ දුම එහෙම නෙවෙයි. ඒ එන්නේ අර එන්ජිමේ දහනය වෙලා එන ජල වාෂ්ප සීතල වෙලා වලාකුළු හැදෙනවා. දැන් මේකේ හොඳට බලන්නකෝ. මේ දුම එනවා නම් මේ තියෙන එන්ජින් ටික නෙමෙයි. මේ තියෙන එන්ජින් ටික. එතකොට එතනින්ම එන්න එපා දුම මෙතනින්. හැබැයි මේ ටිකේ එහෙම දුම පේන්නේ නැහැ නේ. මේ ඈතට එනකොට මේවා වෙන්නේ. මේ ඈතට යනකොට ඒක ක්‍රමයෙන් වැඩිත් වෙනවා පේනවනේ. ඒ මොකද වෙන්නේ? වාෂ්ප ජල බිඳු වලාකුළු බවට පත් වෙන එක. හරි. ඒ හින්දා එක එක්කෙනා නොයෙකුත් අදහස් ප්‍රකාශ කරාට ගුවන් යානයක් දුම් දැම්මේ නැතු වුණාට ජෙට් එකක් දුම දාගෙන යනවා පේන්නේ ඇයි කියන එක දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන. මේක තමයි මේක පැහැදිලි කරන්න පුළුවන් තියෙන ලේසිම ක්‍රමය. මේකට තවත් දේවල් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධානම හේතුව මේකයි. එහෙමනම් ගුවන් යානයක් දුම් දැම්මේ නැතු වුණාට ජෙට් එකක් දුමු දාන්නේ ඇයි කියන එක දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන. මේ සමාජයේ තියෙන විවිධ මත සඳහා මං ප්‍රමාණවත් උත්තරයක් දුන්න කියලා හිතෙනවා. ඔබ මේකෙන් දැනුමක් ලැබුවා නම් ඒක මට සතුටට කාරණයක්. ආයිබෝවන්